මේ දවස්වල ගොඩක් දන්සැල් තියෙනවා මේ මැයි වෙසක් මාසෙ නිසා. ඒ සඳහා දන්සැල් අතර විශේෂම එකක් තමයි කඩල දන්සැල. අපි කවුරුත් කැමතිනේ කඩල දන්සැලේ පොලිමේ හරි ඉඳගෙන අර ඒගොල්ලන් දෙනවනේ මේ අර ගොටුව ගහලා මේ කොලේ එක එක්ක කෙසෙල් කොළවල ඒ දන්සැලේ කඩල අපි ඒ තෙම්පරාදුව කඩල තෙම්පරාදුව කන්න හරි කැමතියි. නමුත් හැබැයි කඩල දන්සැලක ගිහිල්ලා යන්න බැරි කෙනෙක් ඉන්නවනම් මේ Tamanට ගෙදරදීම දන්සැලේ ක්‍රමයටම කඩල තෙම්පරාදුව හදාගන්න හැටි තමයි මම අද ඕගොල්ලන්ට කියලා දෙන්නේ. ඒ සඳහා ඊටමත් රසවත් පහසුවෙන්ම හදාගන්න පුළුවන් මේ විදියට කඩල තෙම්පරාදුව. ඒ සඳහා මම කඩල අරන් තියෙනවා ග්‍රෑම් 400ක් විතර. මට පොල් කෑලි ටිකක් ඕන. ඒ වගේම රට ලූණු සුදු ලූණු පොඩ්ඩක් ගත්තා. මම අවමිරිස් කරල් දෙකක් හීනියට කපා ගත්තා. ඒ වගේම කරපිංචයි රම්පේ මේකට එකතු කර ගන්නවා. ඉස්සෙල්ලම් බම් භාජනයක් ලිපේ තියාගෙන මම පොල් තෙල් මේස හැඳි 3ක් විතර මේකට දාගත්තා. පොඩ්ඩක් ඒ තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකොට මම ඒකට දා ගන්නවා කපාගත්ත අවමිරිස් කරල් දෙක. ඒ වගේම දී ලූණු හීනියට කපාගෙන තියෙනවා. ටිකක් වැඩිපුර මම ලූණු දා ගන්නවා. එතකොට ලූණු වැඩිපුර දැම්මහම මේ කඩල තෙම්පරාදුව හරිම රසයි. ඊට පස්සේ මම රම්ප කෑලි කීපය දාවා ගන්නවා. මම මේකට සුදු ලූණු පොඩ්ඩකුත් එකතු කරගත්තා. ඒ වගේම කරපිංච කොළ ටිකක් දාගත්තා. මේ ලූණු ටික තෙම්පරාදු වෙන්න ඕනේ. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා මම මේ කපාගත්ත හීනියට කපාගත්ත පොල් කෑලි ටික. මට පොල් කෑලි ටිකත් මේකේ ගොඩක් තෙම්පරාදු කර ගන්න ඕන. දැන් අපි හිතමු හවස නම් කඩල දන්සැලේ දෙන්නේ. එතකොට ගොඩක් අය දැන් මේ කඩල ටික උදේ ඉඳන් තම්බනවනේ කිලෝ ගාණක් කඩල හදනවනේ. එතකොට අර පොල් කෑලි හොඳටම තෙම්පරාදු නොවුනොත් හවස් වෙනකොට ඒක කඩල තෙම්පරාදුව නරක් වෙන්න පුළුවන්. ඒක නිසා මම මේ එකයි පොල් කෑලි ටික කලින්මම දාලා පොඩ්ඩක් ඒකත් හොඳට තෙලේ තෙම්පරාදු කරගන්නේ. මම ඒ වගේම මුලින්ම ලුණු ටිකක් මේකට පොඩ්ඩක් වගේ එකතු කරගන්නවා. මම මේකට කහ කුඩු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ගම්මිරිස් පොඩ්ඩකුත් මම මෙතනදී එකතු කරගන්නවා. මම මෙතනදී කෑලි මිරිස් මුලින්ම මම තේ හැන්දක් විතර දා ගන්නවා. පස්සේ මදි වුණොත් කඩල ටිකක් දාලා අවසානයේ නැවත දාන්න බලාගෙන. දැන් මම ඊළඟට මේ තඹගත්ත කඩල ටික මම නම් ප්‍රෙෂර් කුකර් එකේ තමයි තඹගත්තේ. සාමාන්‍ය දන්සැල් වල එහෙම කරන්නේ නැහැනේ. ඒගොල්ලන් අර වතුර තියලා ලොකු හට්ටි වලනේ කරන්නේ. එතකොට මේ සාමාන්‍යයෙන් ලිපේ හදා ගන්නව නම් නිකන් හට්ටියක දාලා ඒ කඩල දානකොට වතුරත් එක්කම මේ ඒකට එකතු කරගන්න බේකින් සෝඩා තේ හැන්දක් විතර. එතකොට ඉක්මනටම තැම්බෙනවා කඩල. අර ප්‍රෙෂර් කුකර් වල හදනකොට නම් එහෙම ඕනේ නැහැ තම්බ ගන්නකොට. ටක් ගාලා ඒකේ තැම්බෙනවනේ. මම මේකට තව පොඩ්ඩක් කෑලි මිරිස් පොඩ්ඩක් මේකට එකතු කරගන්නවා. මම ලුණුත් තව පොඩ්ඩක් දා ගන්නවා. ලුණු මදි නිසා. මේ මගේ වීඩියෝ එක බලලා හොඳයි නම් ඕගොල්ලන්ගේ යාළුවන්ගේ අතරේ ෂෙයා කරන්න, ලයික් කරන්න. මට මේකේ ඕගොල්ලන්ගේ අදහස් දාලා වටිනා අදහස් දාලා මට කමෙන්ට් එකකුත් පහලින් දාන්න. වගේම මගේ වීඩියෝ එක කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඕගොල්ලන්ගෙන් ඉල්ලනවා. මගේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි.